ආයුබෝවන් සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා ගමරාල හෝම්ස් YouTube නාලිකාවට. ඉතින් ඔබට අදත් වටිනා ඉඩමක විස්තර ඇතුළත් වීඩියෝ එකක් අරගෙන ඔන්න අපි ඔයා ළඟට ආවා. ඉතින් මේ ඉඩම ගැන කතා කිරීමේදී මහනුවර කුරුණෑගල ප්‍රධාන බස් මාර්ගයේ 4 කණුව කියන ප්‍රදේශයේ තමයි මේ වටිනා ඉඩම පිහිටලා තියෙන්නේ. ඉතින් මෙම ඉඩමේ සිට හරියටම කිව්වොත් මහනුවර නගරයට කිලෝමීටර් 6ක පමණ දුර ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම කටුගස්තොට නගරයට කිලෝමීටර් 1.5ක පමණ දුර ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම නුගවැල මධ්‍ය මහා විද්‍යාලයට කිලෝමීටර් 1ක් පමණ දුරින් තමයි මේ ඉඩම පිහිටලා තියෙන්නේ. මේ ඉඩමේ ප්‍රමාණය ගැන කතා කරොත් එහෙම පර්චස් 40ක භූමි ප්‍රමාණයකින් සමන්විතව තමයි මේ ඉඩම තියෙන්නේ. ඒ වගේම පර්චස් 40ක භූමිය තුල ගම්මිරිස් වගා කරලා තියෙනවා කියලා ඔවුන් සඳහන් කරනවා. පදිංචියට වගේම ආයෝජනයටත් හොඳ සුදුසු වටපිටාවක් සහ හොඳ භූමියක් හැටියට මෙය හඳුන්වන්නට පුළුවන්. ඉතින් ඔවුන් මේ පර්චස් 40 විකිණීමට තීරණය කරලා තියෙනවා. පර්චස් 10ක් වශයෙන් කොටස් කරලා සහ සම්පූර්ණ පර්චස් 40ම එකවර විකිණීමටද ඔවුන් කැමැත්තෙන් සිටිනවා. ඉතින් ඔබට මේ පර්චස් එකක් ලක්ෂ 2.5ක් වැනි මුදලකට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ පර්චස් 40ක භූමියට ඔවුන්ට සින්නක්කර ඔප්පු තියෙනවා කියලත් මේ ඉඩමේ හිමිකරුවන් අපිත් සමග කතා කරා. ඉතින් ඔබට පුළුවන් මේ ඉඩම පර්චස් 10 වශයෙන් කොටස් 4කට බෙදලා පර්චස් 10ක් වශයෙන් මිලදී ගන්නට පුළුවන්. ඒ වගේම සම්පූර්ණ පර්චස් 40ක භූමි ප්‍රමාණයද එකවර මිලදී ගැනීමට පුළුවන්. ඉතින් ජල විදුලිය පහසුකම් මේ ඉඩමට තියෙනවා කියලත් ඔවුන් සඳහන් කරනවා. ඉතින් මේ ඉඩම විකිණීමට ඔවුන් තීරණය කරලා තියෙන පර්චසය ලක්ෂ 2.5ක් වැනි මුදලකට. ඉතින් ඔබට පුළුවන් මේ ඉඩම සම්බන්ධව මෙන්න මේ පේන දුරකථන අංක වලට කතා කරලා වැඩි විස්තර තොරතුරු සාකච්ඡා කරගන්න. ඉතින් මෙවැනි වටිනා වීඩියෝ අරන් නැවතත් ගමරාල හෝම්ස් අපි එනකන් ගිහින් එන්නම්. ඔබට ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.